දැන් අපි දැක්ක මුලින්ම මේ වඳුරෙක් වැටිච්ච වෙලාව ඉඳලා ආණ්ඩුව බය කරගත්තා. ඊට පස්සේ මේ විදිහට ටෝටල් පේලිය යනවා මේක අසමතුලිතයි කියලා කිව්වා. කියලා ඒ අනුව තමයි මේ සූර්ය බල ව්‍යාපෘතීන් සම්පූර්ණ අකර්මණ්‍ය කරලා මේක මේ සම්පූර්ණ නැති කරලා දාලා මේ තෙල් මාපියවටයි මේ ගල් අඟුරු මාපියට ඉඩ දෙන්න මේ හදන්නේ. ලංකාව පුරාම දැන් 76 ලක්ෂයක් පාරිභෝගිකයෝ ඉන්නවා. මේකෙන් 10%ක්වත් ඇත්තටම සෝලා ගහගෙන නැහැ. එතකොට ඒක තමයි මේ පද්ධතිය ගන්න බෑ කියලා කියන්නේ. එතකොට දැන් අද බලශක්තිය අමාත්‍යාංශ ලේකම් ගත්තත් බලශක්තිය ඇමතුතුමා ගත්තත් ඉංජිනේරු. ඒතකොට ඒගොල්ලෝ දන්නේ නැද්ද මේ සූර්ය පද්ධතිය කියන එක විචල්ල එකක් කියලා. දැනට ජල විදුලියට පස්සේ අඩුවෙන්ම ගන්න තියෙන්නේ සුළං හා සූර්යතාප. මොකද රුපියල් 17යි 762යි ගෙවන්නේ. එතකොට එහෙම තීද්දි දැන් ඩීසල් ගන්නවා රුපියල් 100කත් ඉක්මව කරලා. එතකොට ඊළඟට ගල් අඟුරුත් දැන් 59 60කට විතර මුදලකට ගිහිල්ලා තියෙන්නේ. එතකොට දැන් මේ මොකද්ද මේ කරන්නේ? මේ සිද්ධ කරන්නේ සම්පූර්ණ රටට අතිවිශාල විනාශයක් කියන එක තමයි මට පැහැදිලිවම කියන්න.